What's up my homies, welcome to the hood. ඉතින් ඔන්න මම හිටියේ දැන් අර මගේ වීඩියෝස් වල පොඩි සවුන්ඩ් අවුලක් තියෙන හින්දා මම හිතන් හිටියේ මේක අඟහරුවාදා හවස වගේ මේ රිවිව් එක දානවා කියලා. ඒ වුණාට මට හිතුණා මේක අඟහරුවාදා බදාදා වෙනකන් ඇද්දොත් එහෙම මේ රිවිව් එක කරලා වැඩක් නැහැ. ඒතකොට තියෙන අර රස්නේ යනවා. ඒ හින්දා මම හිතුවා දැන් අද කමෙන්ට් සවුන්ඩ් අද මේ රිවිව් එක කරලා දානවා. ඊළඟ වීඩියෝ එකේ ඉඳලා ඒ සවුන්ඩ් ක්වොලිටි එක මේ සවුන්ඩ් ප්‍රශ්නය හරියට විසඳගෙන අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු කියලා හරියට. ඉතින් ඔන්න අද රිවිව් එක පටන් ගන්න යන්නේ. ඉතින් ඔන්න අපේ මම කලින් කියලා තියෙනවා වගේ රැල්ලට යන රැප් අහන ජනතාවගේ හරස් මංගලට තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මාස්ටර් ඩී. ඉතින් අපි කලින් අන්දරේ රිවිව් එකේ කතා කරා මේ ගැන. ඉතින් ඔන්න මාස්ටර් ඩීගේ අලුත් ට්‍රැක් එකක් ඇවිදිනවා කැමතිම දේ කියලා එකක්. සමහර අය මේක අර නුඟුල් පෝලයක් වගේ තියෙන මේ සින්දු. අපි බලමු ඉතින් මේ ට්‍රැක් එක පොඩ්ඩක් ලෙහා ගන්න පුළුවන් වේවි කියලා. ඉතින් පළවෙනි දේ කියන්න ඕනේ මේක මම ට්‍රැක් එක දෙතුන් සැරයක් ඇහුවා. මේකේ ඔයාලා අහනකොට මුලින්ම අපි පස්සේ කතා කරමු. මේ කියන්නේ සෝන් ගෙන් පස්සේ ට්‍රැක් එක ඇහුවට පස්සේ මුලින්ම ඔයාලා බලන්න මේකේ බීට් එක. බීට් එක යන විදිහ බලන්න. සවුන්ඩ් එක වෙනස් වෙන විදිහ. ඒකට ආපු සවුන්ඩ් එක සමහර තැන්වලදී අලුතින් ඇඩ් වෙන විදිහ. ඒකට then මාස්ටර් ඩීගේ එන්කයාගේ වොයිස් එක යන විදිය බලන්න. කැමතිම දෙන නොවේ සැනසෙන දෙන නොවේ තියෙනම මේවත් ලොවේ කිව්වා කරන්න එපා ගෙමත් මගේ ගෙමත් මගේ ගෙමත් මගේ කිව්වත් නොකිව්වත් තියෙනම තේවත් මේ තියෙනම තේවත් මේ දෙන්න පතාක පදක් කනමදි දෙන්න හදන උන්ගේ කල් කිරියාව හරි මදි හෙට්ටු කරපු හැටි රත්තර රැප පස්සෙන් යනව කළු කඩී මේක ගුණ කළ භාවිතය වශීකෘතය ගලාගෙන එන්නේ නදී උමෙනින්දෙන් එවිත්තු වෙඩින් බෙවදී එන්න කලින් මට සින්දු මදී තෙපලන් පලිමේ පලිනවන වග දන තොපි අපිට අරින්න කම්බලන් ඉන්න බව දැනත් අපි හරක් නෙවෙයි බම් මගේ එක මට බරක් නෙවෙයි බම් මේක මගේ උන්ට උන්තිව දෙක දෙක උන්ඩ දෙපසට සුන් වගේ බිත්ති හිල් වැඩි බුලට් අඩු මෙතන බක්තියෙන් සමරන්න ඉල් කිරන්න කමනෙවි මේ කන්ද කියවල නෙක මෙන්නේ පමල් මේ අන්ද පළතුරු වට්ටි අරන් ඇවිලා හිටිය එකවරින් හුත්තු මේක වැඳ ගන්න සුන්දර වැසී වනන්තරේ අකුණු මේ වෙන්නේ බකලබල ඉන්නෙම සිතුවිලි අන්ද නොවි තියෙන කන් ඉතින් කියවෙන්නේ ගැන තමයි මේ දුක්ඛන්ද අඩුනිකම් පාවා දිලා ඉතින් ගන්න පම්පෝරි මොන ආණ්ඩුව අවත අපි සන්තෝෂින් තරු මණ්ඩලේ නාපන් ගාන හැටි කිසි කමිසක කොහෙවත් සිදුරු නැති මගේ මොය මම ඇරියොත් මේ බිබුල මදී තොපේ වට බෙල කන උන් ගොඩක් ඇති මගේ පන්ද එක පාරේ පෙඩක් නැති උඹ අහලා නැති ඒවා මේකේ ගහලා ඇති රතු වෙච්ච කඹුල් පොම්බුලේ දිගම දිගහන් ඉති උඹේ පන්දුවේ රතු පන්දුවෙන් දුන්න උඩ පන්දුවේ මැද පන්තියක් නෑ මැද පන්තියේ මැද පන්තියේ මැද පන්තියේ මැද පන්තියක් නෑ මැද පන්තියේ මැද පන්තියේ මැද පන්තියේ මැද පන්තියක් නෑ මැද පන්තියේ දෙනන් නොවේ සැනසෙන දෙනන් නොවේ තියෙනවා මේවත් ලොවේ කෙවල් කරන්න එපා ගෙමත් මගේ ගෙමත් මගේ ගෙමත් මගේ කිවත් නොකිවත් තියෙනවා තේවත් මේ තියෙනවා තේවත් මේ යා වාග් චිත්‍ර රසමාත් භවන්නේ කරදඬු ඉති වෙඩු නිදලා දෙරෙන්නේ පෙර දීපයකු නිස අල්ලමේ දෙරෙන්නේ වස විස ඇදි අපේ පැටමාත් පවන්නේ පිළිවෙලකට ඔලු ටික කති මහ එකල වියුල් ගිනි පලින් තව අපට කවල පටුම හින මත ගෙල ළඟින් අපේ මිරිකා කිරි දියට ගොම බිඳුවක් දමලා නිවිසරි මර කොඳු ඇට පළුදු පත්තු කැඩිලෙඩ්ඩු නටති වැසියක් කුද කොහෙද පුනේ මට්ටු උන්දම පිවෙට්ටු රටට විනයි කට්ටු අපට දමයි තට්ටු අස සබද මිනි වෙටති කනට සිතඹර පටන දෙකින් හෙළුව බලන් දසත මම තරම කියමි තව තරව කුලෙන්ද කුල වෙද්දි බලල බලල මෙහි දසත බලව් හෙළ වාක්‍යක රස්නය සූදිග කන් හැරිලාමක භාෂණ වර්ණ එපා නරි නාටක කෝලම කීවත තේ අවි ආයුධය කුණ්ඩ පටන්තරේ පර සීහල සුද්ද විකෘති විත්තන්න කියන්නේ දිලින්ද දෙයෝ වරන්තුන්නේ උත්තම නැගතේ පන්නප හිස්කල මඩිටා රතු වෙච්ච කඹුල් පොම්බුලේ දිගම දිගහන් යදී උඹේ පන්දුවේ රතු පන්දුවෙන් දුන්න උඩ පන්දුවේ මැද පන්තියක් නෑ මැද පන්තියේ මැද පන්තියේ මැද පන්තියේ මැද පන්තියක් නෑ මැද පන්තියේ
මැද පන්තියක් නෑ මැද පන්තියේ දෙනන් නොවේ සැනසෙන දෙනන් නොවේ තියෙනවා මේවත් ලොවේ කෙවල් කරන්න එපා ගෙමත් මගේ කිවත් නොකීවත් තියෙනවත් ඒවත් මේ ඉතින් ඔන්න ඔහම තමයි මියුසික් වීඩියෝ එක යන්නේ ඔෆිෂියල් මියුසික් වීඩියෝ එක. ඉතින් මේ ට්‍රැක් එකේ මියුසික් ඇන්ඩ් ප්‍රොඩක්ෂන් ඇස්පෙක්ට්ස් ගැන කතාරොත් මේ ට්‍රැක් එකේ ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න පුළුවන් ඩාර්ක් හිප් හොප් බීට් එක තමයි මේ ට්‍රැක් එක පුරාටම බලා ගන්න පුළුවන්. ඉතින් heavy bass lines sub bass පාවිච්චි කරලා මේ ට්‍රැක් එක මාර ලස්සන හදලා තියෙනවා. ඉතින් මේ මියුසික් එක ගැන කතාරොත් මේ ට්‍රැක් එක අර අධික ශබ්දයක් දෙනවට කියන්නේ අහන කෙනාගේ කන් වලට මියුසික් එක අර ඕනෑමට වැඩිය දෙනවට වැඩිය අර කෙලින්ම අර මාස්ටර් ඩීගේ ක්‍රිස්ටිගේ වෝකල් දෙකකට ඇඩ් වෙනකොට මේ ට්‍රැක් එකත් එක්ක ඒකේ මියුසික් එකේ සවුන්ඩ් අඩු කරලා කෙලින්ම අර වෝකල් පැත්තට බර කරලා තියෙනවා ට්‍රැක් එක. ඉතින් අර අධික ශබ්දයක් නැහැ කන් වලට අමාරු නෑ. අර මුල් ටිකේ වෝකල් එක මාස්ටර් ඩීගේ කොටස පටන් ගන්නකම් අර මියුසික් එක පටන් ගන්න හරිය සවුන්ඩ් එක හොඳට එනවා. ඊට පස්සේ ඊටු ටිකේ සවුන්ඩ් එක ටිකක් වොලියුම් එක අඩු කරලා වෝකල් පැත්තට බර දීලා තියෙනවා. ඉතින් මේකේ ඉතින් එත්නික් ට්‍රැඩිෂනල් සාම්පල් එලිමන්ට්ස් ටික මේකට යූස් කරලා තියෙනවා. ඉතින් සින්ත් ලූප් එකක්. ඉතින් මේක සින්ත් ලූප් එකක් අරගෙන තමයි මේ ට්‍රැක් එක හදලා තියෙන්නේ. ඉතින් සින්ත් ලූප් එකක් කියන්නේ මොකක්ද කියලා කතාවරොත් සින්ත් එකක් කියන්නේ ඉතින් මේක දෙකකට ගන්න පුළුවන් අපිට සින්ත් එකයි ලූප් එකයි. සින්ත් එක කියන්නේ සින්තයිසර් එකක් කියන්නේ ට්‍රැඩිෂනල් ඇකෝස්ටික් ඉන්ස්ට්‍රුමන්ට් වෙනකොට කියන ගිටාර් වයලින් ඒ වගේ දේවල් වෙනකොට සින්තයිසර් එකක් පාවිච්චි කරලා කියන්නේ ඉලෙක්ට්‍රික් සිග්නල්ස් පාවිච්චි කරලා හදන බීට් එකක්. කියන්නේ මියුසික් එක රිද්ම් එකක් මෙලඩි එකක්. ඒ මෙලඩි එක පාවිච්චි කරලා තමයි මේ ට්‍රැක් එක හදන්නේ. ඒක තමයි සින්තයිසර් එකක්. ඒත් ලූප් එකක් කියනවා මොකක්ද දන්නවා? ලූප් එකක් කියන්නේ දෙයක් යම්කිසි කාල සීමාවක් ඇතුළත වීගෙන යන කාර්යයක් නැවත ඒ දේ නැවත සිදුවීමක් තමයි ලූප් එක කියන්නේ. ඒ කියන්නේ ආපහු ඒ වෙන දේම රිපීට් වෙනවා. වන් ටයිම් ලයින් එකක් ඇතුළේ වෙන දෙයක් ආයෙ එකෙන් පස්සේ ආයෙ රිපීට් වෙනවා. ඒ වෙච්ච දේම ආයෙ වෙන දේ තමයි ලූප් එක. ඒක හිප් හොප් වලට මේ බලනකොට මේ සින්ත් ලූප් එකක් කියන එක අර සින්තයිසර් එකෙන් හදපු ඩිජිටල් සිග්නල් ලයින්ස් වලින් හදපු මෙලඩි එක තප්පර 8ක් 10ක් වගේ කාලයක් ඇතුළේ ඒ කාලයක ඒ මෙලඩි එක ආයෙ රිපීට් කරනවා. කියන්නේ තප්පර 10ක් විතර මුලින්ම බීට් එක හරියට ඇහුවොත් බීට් එක වල හොඳට අහන්න එක කොටස තමයි යන්නේ. කියන්නේ පළවෙනිටම පළවෙනි තප්පර 10 15 ඇතුළේ යන මෙලඩි එක ආයෙ රිපීට් වෙනවා. දෙවෙනි සැරේට ඊට පස්සේ ආයෙ තුන්වෙනි සැරේට රිපීට් වෙනවා. ඊට පස්සේ තමයි ආයෙ ඒකට මෙලඩි එකට අලුතෙන් සවුන්ඩ් එකක් ඇඩ් වෙන්නේ. මොහොම ඇඩ් වෙවි යනවා. ඉතින් ඕකට තමයි සින්ත් ලූප් එක කියන්නේ. ඒ කියන්නේ එකම මෙලඩි එක ආයෙ රිපීට් වෙවි ට්‍රැක් එක පුරාවටම යන එක තමයි සින්ත් ලූප් එක කියන්නේ. ඉතින් තව විශේෂ දෙයක් තමයි මේකේ විෂුවල් එක ගැන කතාව. මේකේ විෂුවල් එක ගැන කතා කරොත් ඉතින් අර මේකේ තියෙන සාමාන්‍ය වර්ණවල දීප්තිමත් බව සැචුරේෂන් එක අඩු කරලා ඩිසැචුරේටඩ් පෙනුමක් තමයි දීලා තියෙන්නේ. එතකොට අර ඒකේ මේ විෂුවල් එකේ ලිරික්ස් ඒ ඔක්කොමත් එක්ක අර එයාලා දෙන පණිවිඩය අර ඒකේ අර තියෙන රළු බව ඒක අර සෑහෙන කැපිලා පේනවා. يعني අර ඩාර්ක් වයිබ් එකක් මේක විෂුවල් එකෙන් දීලා තියෙන්නේ. එතකොට අර තනිකරම අර මෙයාලා අර ඇත්ත ප්‍රකාශ කරන සීන් එක ඒක අර හොඳට පේනවා. ඒ වගේම තව මේකේ මේ තව වල ට්‍රැක් එක බලාගෙන යනකොට පේන්නේ ඉතින් රෙඩ් නියොන් ලයිට් යූස් කරලා තියෙනවා, හයිලයිට්ස් යූස් කරලා තියෙනවා සමහර තැන්වල. ඉතින් රතු වර්ණයෙන් සංකේතවත් කරන දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඔය කෝපය විප්ලවය අන්තරාදායක බව. ඉතින් ඔය වගේ දේවල් ඔය ශක්තිය ඒ වගේ දේවල් මේ රතු පාටින් නියෝජනය කරනවා. ඉතින් අර ඒ රතු පාට නියොන් ලයිට් මේකට යූස් කරලා තියෙන්නේ මට හිතෙන විදිහට මේවා යූස් කරලා තියෙන්නේ අර මේකේ පද ගීතේ අර හાર્ඩ් ලිරික්ස් වලට ඒවට එතකොට මේකේ රිද්ම් එකට උපරිම මේට යන අවස්ථාවලදී ඒ වර්ණ භාවිතෙන් අර දෘශ්‍ය උත්තේජනයක් විෂුවල් පංච් එකක් ලබා දීලා තියෙනවා. ඉතින් අර බලන කෙනාට අර ඇස්වල අර දැනෙන්න ඒ කියන්නේ මේ ලිරික්ස් වලින් කියන දේ දැනෙන්න අර විෂුවල් එක පාවිච්චි කරලා තියෙනවා. අර වගේ රෙඩ් නියොන් ලයිට් පාවිච්චි කරලා විෂුවල් එකට අර ඒකාකාරී එකම විදිහකට වර්ණ රටාවක් යූස් කරලා ඒක සුපිරියට යලා ඒක කරලා තියෙනවා. ඉතින් වෝකල් පැත්ත කතා කරනොත් ඉතින් මාස්ටර් ඩීගේ ක්‍රිස්ගේ වෝකල් ඩෙලිවරි එක මේකේ සෑහෙන ෆාස්ට්. ඉතින් ඔයාලා ට්‍රැක් එකත් එක්ක ඒක මාර විදිහට බ්ලෙන්ඩ් වෙලා යනවා. ඉතින් ඔයාලා දැන් සාමාන්‍යයෙන් අපි රැප් එකක් ඇහුවොත් එහෙම මෙලඩි එකත් එක්ක රැප් කරන කෙනාගේ වෝකල් ඩෙලිවරි එක සාමාන්‍යයෙන් අපිට වචන අඳුර ගන්න පුළුවන් විදිහට සාමාන්‍ය වේගකින් තමයි ට්‍රැක් එකේ පුරාවටම යන්නේ. ඉතින් අපි ප්‍රභාගේ කලින් ඒ වගේ බැලුවා. ඒ වගේම කලින් අපිට හොඳ කියන්නේ ඕන තරම් අහලා කියන්නේ මොකද්ද කියලා අර ඔළුවට දාගන්න පුළුවන් අපිට. ඉතින් මේ ට්‍රැක් එකේ ගත්තොත් ඉතින් ක්‍රිස්ගේ මාස්ටර් ඩීගේ වෝකල් ඩෙලිවරි එක ෆාස්ට් ඩෙලිවරි එකක් තියෙනවා. ඉතින් ඒක කිසිම අර ට්‍රැක් එකකට බලපෑමක් නැහැ. ට්‍රැක් එකත් එක්කම ට්‍රැක් එක හදලා තියෙන කෙලින්ම මේ වෝකල් ඩෙලිවරි එකට අර ළඟින් යන්න තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ෆාස්ට් ඩෙලිවරි එකක් දුන්නට වෝකල් එක මේ ට්‍රැක් එකත් එක්ක ගානට මැච් වෙනවා. ඉතින් මේක තමයි මේ ඉතින් ඒකෙන් මේ මියුසික් වීඩියෝ එකේ බිට් එක වැඩි කරලා තියෙනවා. ඉතින්
ওই විදිහ තමයි මේක වෙන්නේ. ඉතින් ඒ අර සින්ත් ලූප් එක ට්‍රැක් එක පුරාටම විනාඩි 3-4 එක දිගට මේ සින්ත් ලූප් එක යනකොට ඒ සින්ත් ලූප් එකේ අර වෝකල්ස් යනවත් එක්කම සින්ත් ලූප් එකේ අර මෙලඩි එකේ සවුන්ඩ් අඩු කරලා ඒකට උඩින් තමයි මෙලඩි එකට උඩින් තමයි ඔය මාස්ටර් ඩීගේ ක්‍රිස්ගේ වොයිස් එක ඇඩ් කරලා ලිරික්ස් එක ඊට ඇඩ් කරලා ඒතකොට වෙනම ඩ්‍රම්ස් වල ඒතකොට අනිත් බීට් එහෙම ඇඩ් කරලා තමයි අහන කෙනාගේ يعني සින්දු අහන ශ්‍රාවකයාගේ සවන් දෙන්නගේ අවධානය පිට යන්නේ නැති වෙන්න තමයි සම්පූර්ණ ට්‍රැක් එක පුරාටම හදලා තියෙන. කියන්නේ එක දිගට අහගෙන යනකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. කෙලින්ම මේකට ඔළුව රැඳිලා තියෙනවා. ඉතින් අපි බලමු මේකේ ලිරික්ස් වලින් මොනවද කියලා තියෙන කියලා ඊළඟට. කැමතිම දෙන නොවේ සනසන දෙන නොවේ තියෙනම මේවත් ලොවේ කෙවල් කරන්න එපා. කැමතිම දෙන නොවේ තියෙනවා මේවත් ලොවේ කේවල් කරන්න එපා. ඉතින් මේ කියන්නේ ලෝකේ හැමෝම ආස කරන දේවල් මෙතනදී මෙතන තමයි තියෙන. හැබැයි මේ නිර්මාණයට අගයක් තියෙනවා. ඒකේ වටිනාකම අඩු කරන්න හදන්න එපා කියලා තමයි ඒ කියලා දෙන්නේ මම. ගෙමත් මගේ කිවත් තියෙනව තේවත් මේ ගේමත් මගේ කීවත් නොකීවත් ඒ තියෙනවා දේවත් වෙමේ. මේ කරන දේ සහ ගමන සම්පූර්ණයෙන්ම තමන්ගේ මේ යන ගමන. ඉතින් පිටතට පෙන්වුවේ නැති වුණත් මේ වැඩේ ඇතුලේ යම්කිසි ශ්‍රේෂ්ඨත්වයක්, ඒ දේවත්වය කියලා කියන්නේ ඒක ශ්‍රේෂ්ඨත්වයක්. කියන්නේ මේ දේ වෙනුවෙන් වෙච්ච මහා සැබෑ කැපවීමක් තියෙනවා කියලා තමයි කියලා තින්නේ ඒකේ. ඉන්නේ මං ඒ අතරේ. ඉතින් ඒ සුවිශේෂී තැන සහ සාමාන්‍ය ලෝකයේ අතර. කියන්නේ ඒ විශේෂ වූ ලෝකයේ සහ මේ අපි ඉන්න සාමාන්‍ය ලෝකයේ අතර තමන් ස්ථාවර වෙන්නවා කියන එක තමයි ඒ තුනෙන් මේ බාර් තුනෙන් කියලා තියෙන්නේ. දෙන්න පතාක පදක් කනම්මදි දෙන්න හදන උන්ගේ කල් කිරියාව හරි මදි හෙට්ටු කරපු හැටි රත්තර රැප පස්සෙන් යනව කළු කඩි මේක දෙන්න පතාක පදක් කන්නම් මදි දෙන්න හදන උන්ගේ කල් කිරියාව හරි මදි හෙට්ටු කරපු හැටි රත්තරන් රැප පස්සෙන් එනවා කළු කඩි. ඉතින් මේ කියලා දෙන්නේ සම්මාන පදක්කම් ලැබුණත් වැඩක් නැහැ. මොකද Tamanට උපදේශයක් දෙන්න කෙනෙක් නැහැ. ඒ උපදේශ දෙනෙවුන්ගේ කල් කිරියාව හරි. ඒ කියන්නේ අර එයාලා ජීවත් එයාලගේ හැටි. ඒ කියන්නේ එයාලගේ හැසිරීම හොඳ මදි. ගුණාත්මක මදි කියලා කියන්නේ. කියන්නේ Tamanට පදක්කම් දුන්නට වැඩක් නැහැ. දෙන අය අපිට උපදෙස් දුන්නට එයාලගේ කල් කිරියාව හොඳ මදි. ඒතකොට ඉතින් මෙහෙමනේ. දැන් අපි තැනකට ගිහිල්ලා අපි ඔය මෙඩල් එකක් ඔය වගේ තැනකට ගිහිල්ලා අපි ඒ වගේ ගරු බුහුමනක් ලබනකොට අපිට ඒක දෙන පුද්ගලයාගේ හැසිරීම හරි නැත්නම් ඇත්තටම එයාලා දෙන උපදේශයක් දුන්නත් වැඩක් නෑ අපි ගණන් ගන්න. අපි දැන් අපිට වැඩිය උගත් කෙනෙක් අපිට මොකක් හරි ඇඩ්වයිස් එක දෙනවනම් අපිට පිළිගන්න පුළුවන්. ඒතකොට දැන් අපි ඇත්තටම දන්නවා මේ දැන් මේ මිනිස්සයා අපි කියන්නේ මූ මොකද මට ඇඩ්වයිස් දෙන්නේ මූට මොකෙන්ද සුදුසුකම් අන්න ඒ වගේ. හෙට්ටු කරපු හැටි රත්තරන් රැපුන් පස්සෙන් එනවා කළු කඩි. කියන්නේ මේ වටිනා රැප් කලාවට සොච්චම් ගණන් දෙන්න හදපු අය දැන් ඒක පස්සේ ලාභ හොයාගෙන කළු කඩකාරයෝ වගේ පස්සෙන් එනවා. ඒක තමයි අර කළු කඩි. يعني කළු කඩි එක පේලියට යන්නේ. එහෙම. ඒ කියන්නේ කළු කඩකාරයෝ වගේ මේක පස්සෙන් දැන් එනවා කියන එක තමයි කියන්නේ. කළ භාවිතය වශීකృతය ගලාගෙන එන්නේ නැදී උගෙනින්ෙන් එවිත් උඹේ ඩිම්බෙවදී මේක ගුණ කළ භාවිතය වශීකృతය ගලාගෙන එන්නේ නැදී උඹේ නිින්දෙන් ඇවිත් උඹේ ඩිම්බෙවදී. ඒ කියන්නේ මේක නිකම් සින්දුවක් නෙමෙයි. ප්‍රගුණ කරපු අහන අයව වශී කරන කලාත්මක භාවිතය. ඒක තමයි කියන්නේ මේක ගුණ කළ භාවිතය වශීකృతය. මේක ප්‍රගුණ කරපු මේක අහන අයව වශී කරන කලාත්මක භාවිතයක් මේකේ තියෙන්නේ. ගලාගෙන එන්නේ නදී උඹේ නිින්දෙන් නැවිත් උඹේ ඩිම්බෙවදී. ඒ කියන්නේ මේ අකුණු හරප නෙමෙයි මේ සිංහල. හරි? ඒ කියන්නේ සංගීතය සහ පද ගංගාවක් වගේ ගලාගෙන ඇවිත් නිද්‍රාශීලීව ඉන්න මිනිසුන්ගේ මනසට සහ හැඟීම් වලට එකපාර වද්දනවා. තදින් කාවද්දනවා. ඒක තමයි කියන්නේ අර නිින්දෙන් ඇවිත් උඹේ ඩිම්බෙවදී කියන්නේ ඒක. එන්නේ අර නිද්‍රාශීලී වෙන්න මිනිස්සුන්ගේ මනසට සහ හදවතට මොළයට මේ වගේ එකපාරටම අර තදින්ම හැඟීම් වලට කාවද්දනවා කියන එක තමයි කියන්නේ. එන්න
කලින් මට සින්දු මගී තෙපලන් පලිමේ පලි නොවන වග දැන තොපි අපිට අරින්න කම්බලන් ඉන්න බව දැනත් අපි හරක් නෙවේ බම් මගේ එක මට බරක් නෙවේ බම් එක මගේ උන්ට උන්තිව දෙක දෙක උන්ඩ දෙපසට සුන් වගේ බිත්ති හිල් වැඩි බුලට් අඩු මෙතන බක්තියෙන් සමරන්න ඒ කියන්නේ දෙපළ පලි මේ පලි තොපි අපි අරනකම් බලන් ඉන්න බව දැනත් අපි හරක් නෙවේ උන්තුව දැක දැක උන්ඩ දෙපසක සුන්ව ගිය බිත්ති හිල් ඉතින් ඔය කියන්නේ අපිට කෙලවෙනකම් බලන් ඉන්න බව අපි දැනගෙන ඉන්නේ එනකොට අපි ඒවා ඒ බව දැන දැනත් අපි රැවටෙන්නේ නැහැ අපි අන්දන්න පුළුවන් ගොන්නු නෙවෙයි කියලාගෙන කියන්නේ කියලා තමයි එකකින් කියන්නේ ඉතින් අනිකින් කියන්නේ අර සුන්ව ගිය බිත්ති හිල් කියන්නේ වෙඩි උණ්ඩ සහ විනාශයන් දැකලා පුරුදු වෙලා පළපුරුදු තැනක ඉන්න. කියන්නේ මේ වෙච්ච විනාශයන් ඔක්කොම අපිට වෙන්න පුළුවන් හානි මේ දේවල් අපි කලින් දැකලා තියෙනවා. ඒතකොට මේ වගේ හානියක් කරනකොට අපි දන්නවා ඒක. ඒ හින්දා අපිව රවට්ටන්න බෑ. ඉරන්න කමනේ මේ කන්ද කියවල නික මෙන්න පමල් මේ අන්ද පළතුරු වට්ටි අරන් එවිලා ඉතියෝ එකවරින් හුත්තෝ මේක වැඳ ගන්න. සුන්දර වැසි වනාන්තරේ අකුණු මේ වෙන්නේ බකලබල ඉන්නේම සිතුවිලි අන්ද නොවි තියෙන කන් ඉතින් කියවෙන්නේ ගැන තමයි මේ දුක්ඛන්ද අඩුනිකම් පාවා දිලා ඉතින් ගහන්න බපම්පෝරි මොන ආණ්ඩුව අවත අපි සන්තෝෂින් තරු මණ්ඩලේ නාපන් ගාන හැටි කිසි කමිසක කොහෙවත් සිදුරු නැති මගේ මොයේ මම ඇරියොත් මේ බිබුල මදී තොපේ මට බෙල කන උන් ගොඩක් ඇති මගේ පන්ඩ එක පරේ කෙඩක් නැති උඹ අහලා නැති ඒවා මේකේ ගහලා ඇති රතු වෙච්ච කමු පොම්බුලේ දිගම දිගහන් ඉති උඹේ පන්දුවේ රතු පන්දුවෙන් දුන්න උඩ පන්දුවේ මැද පන්තියක් නෑ මැද පන්තියේ මැද පන්තියේ මැද පන්තියේ මැද පන්තියක් නෑ මැද පන්තියේ මැද පන්තියේ මැද පන්තියේ ඉතින් මේ කියන්නේ සුන්දර වැසිවනාන්තරයේ අකුණු මේ දුක්ඛන්ද. ඒ කියන්නේ සිතුවිලි සහ ජීවිතේ පවතින ගැටලු සහ දුක් කන්දරාව අන්ද නොවි මේ දේවල් निराවුල්ව තේරුම් ගන්න කියන එකයි ඒ කියලා තියෙන්නේ. එතකොට මොන ආණ්ඩුවවත් අපි සන්තෝෂයි. කියන්නේ දේශපාලනිකව කවුරු බලයට ආවත් සාමාන්‍ය අපේ ජීවිතවල සෙතක් වෙන්නේ. කියන්නේ සාමාන්‍ය ජීවිතයක් ගන්න අපි ගත කරන අපිට මොන දේශපාලන පක්ෂයක් ආවත් මොන දේශපාලඥයෙක් බලයප්‍රාප්ත වුණත් අපිට වෙන සෙතක් නැහැ කියන එකයි ඒකින් කියලා තියෙන්නේ. ඒ කියන්නේ මොන ආණ්ඩුවවත් අපි සන්තෝෂින් කියලා. ඒ කොච්චර මොන දේශපාලඥයෝ ආවත් අපිට වෙන සෙතක් නැහැ. අපි අපේ ගමන අපේ පාඩුවේ යනවා කියන එක තමයි කියලා තියෙන්නේ. ඒතකොට මැද පන්තියක් නැහැ. මැද පන්තියක් කියන්නේ අද සමාජයේ පවතින සාමාන්‍යයෙන් කියන්නේ පන්ති තුනයි තියෙන්නේ. ඒ කියන්නේ ධනවත් පන්තිය, ධනපති පන්තිය, මධ්‍යම පන්තියේ එතකොට නිර්ධන පන්තිය. ඔය තුනනේ තියෙන්නේ. දැන් ඒ කියන්නේ දැන් මේ මැද පන්තියක් නැහැ. ඒ කියන්නේ ඉස්සර එහෙම තිබ්බා. මැද පන්තියක් කියන්නේ පෝසුදුත් නැහැ, දුප්පතුත් නැහැ, සාමාන්‍ය ජීවිතයක් ගත කරන මිනිස්සු. ඒතකොට ධනපති පන්තිය කියන්නේ හැමදාම උඩ ඉන්න සෙට් එක. කියන්නේ සල්ලි ඔක්කොම තියෙන අර. ඒතකොට ධනපති පන්තිය කියන්නේ සල්ලි තියන අය. ධනපති පන්තිය කියන්නේ යාලා. ඒතකොට මධ්‍යම පන්තිය කියන්නේ අර කට්ටිය. නිර්ධන පන්තිය කියන්නේ ධනපතිත් නෙවෙයි, මධ්‍යම පාත්නිකත් නෙවෙයි. ලංකාවේ දුක් විඳින සාමාන්‍ය ජනතාවට තමයි නිර්ධන පන්තිය කියන්නේ. එතකොට ඉස්සර එහෙම පන්ති ප්‍රාන්තරයක් තිබ්බට දැන් මැද පන්තියක් නැහැ. දැන් ඉන්නේ ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය. ඒතකොට මධ්‍යම පන්තික මේ කියන කොටස දැන් නැති වෙලා තියෙන්නේ. දැන් තියෙන සල්ලි තියෙන මිනිස්සු සල්ලි නැති මිනිස්සු විතරයි. ඒක තමයි මේ මැද පන්තියක් නැහැ, මැද පන්තියක් නැහැ කියන්නේ. මැද පන්තියක් නෑ මැද පන්තියේ දෙනන් නොවේ සැරසෙන දෙනන් නොවේ තියෙනවා මේවත් ලොවේ කෙවල් කරන්න එපා ගෙමත් මගේ ගෙමත් මගේ ගෙමත් මගේ කිවත් නොකිවත් තියෙනවත් ඒවත් මේ තියෙනවත් ඒවත් මේ ඉන්නේ මගේ අතරේ යා වාග් චිත්‍ර රසමාත් භවන්නේ කරදඬු ඉති වෙඩු නිදලාක් දෙරෙන්නේ පෙර දීපයක් නිස අල්ලමේ දෙරෙන්නේ වස විස ඇදි අපේ පැටමාත් පවන්නේ පිළිවෙලකට ඔලු ටික කති මහ එකල වියුල් ගිනි පලින් තව අපට කවල පටුම හින මත ගෙල ළඟින් අපේ මිරිකා කිරි දියට ගොම බිඳුවක් ගමලා නිවිසරි මර කොඳු ඇට පළුදු පත්තු කැඩිලෙඩ්ඩු නටති වැසියක් කුද කොහෙද පුනේ මට්ටු උන්දම පිවේ මේ කියන්නේ වාග් චිත්‍ර රසමාත් භවනේ කරදඬු ඉති වැඩු නිදලාක් දෙරෙන්නේ පෙර දීපයක් නිසා අල්ලන් මේ දෙරණේ වස විස ඇද්දි අපේ පැටව මත් පවණේ කිරිදියට ගොම බින්දුවක් දමලා. ඉතින් ඔය සීන්ට මොකද ඔය කියන්නේ භාෂාවෙන් චිත්‍රන්දින රසවත් වචන හරඹයක් මෙහි තියෙනවා. ඒ කියන්නේ මේ සිංහල භාෂාව කියන්නේ නිකන් භාෂාවකට කොටු වෙච්ච දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ලංකාවේ ජනතාවට හැටියට. ඒක සිංහල භාෂාව කියන්නේ අපි කොච්චර අර ගැඹුරු මුහුද වගේ යන්න හරි ගැඹුරුයි. මේක
අධ්‍යයනය කරලා ඉවරයක් නැහැ, නිමක් නැහැ මේ සිංහල භාෂාව. ඉතින් මේ සිංහල භාෂාව අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ නිර්මාණ මේවා බිහි වෙන්නේ තනිකර මේවා ඔයාලා මේක අහුවම තේරෙනවා මේක තනි සිංහල. අපි දන්න සිංහල නෙමෙයි. සාහිත්‍ය වගේ අර අමුතු වචන දින මේ සිංහල රස විඳින අයට මේ සිංහල ඉවරයක් නැහැ. ඉගෙනගෙන ඉවරයක් නැහැ මේ සිංහල. ඉතින් ඒක තමයි මේකේ භාෂාවෙන් චිත්‍ර අඳින රසවත් වචන හරඹයක් මේකේ තියෙනවා. මේ පසේ හැදිලා වැඩුණුවට ඒ අභිමානය තමන් ගාව තියෙනවා කියන එක තමයි ඒකේ පළවෙනි එක. එතකොට අනිත් එකෙන් කියන්නේ අතීත උරුමයන් සහ වර්තමානයේ රටට සහ අනාගත පරම්පරාවට සිදුවන විනාශය මේ වසවිස පිළිබඳ කතා කරලා තියෙන. ඒකෙන් තමයි ඒක වසවිස ගැන තමයි ඒකෙන් කතා කරලා තියෙන්නේ. එතකොට කිරිදියට ගොම්බින්දුවක් තමයි කියන්නේ හොඳ දෙයකට 14ක් දෙනා එකතු වෙලා කියන්නේ ඒක අර වැඩේ ගොම කරනවා කියන්නේ වසවිස එකතු කරන ආකාරය. කියන්නේ අපි මොකක් හරි හොඳ වැඩක් අපි මොකක් හරි පටන් ගන්න යනකොට මොකක් හරි දෙයක් හොඳ දෙයක් කරනකොට කොහෙන් හරි ඉඳලා දෙතුන් දෙනෙක් ඇවිල්ලා ඒ වැඩේ වර්චස් කරලා දාන සෙට් එකක් ඉන්නවා. ඒක තමයි ඒකෙන් කියලා දෙන්නේ. රටට විනයි කට්ටු අපිට දමයි තට්ටු අස සබද මිනි වෙටති කනට සිතඹර පටනදකින් හෙළුව බලන් දසත මම තරම කියමි තව තරව කුලෙන්ද කුල වෙදි බලල මෙහි දසත බලව් හෙළ වාක්‍යක රස්නය සූදිග කන් හැරිලාමක භාෂණ වර්ණ එපා නරි නාටක කෝලම කීවතතේ අවි ආයුධයක් උඩ පටන්තරේ පර සීහල සුද්ද විකෘති විත්තන්න කියන්නේ පිළින්ද දෙයෝ වරන්තුන්නේ උත්තම නැගතේ පන්නප හිස්කර මඩිටා බලව් හෙළ වාක්‍ය රස්නේ වර්ණ එපන්නට නාටක කෝල. ඉතින් බොරු රංගපෑම් සහ නරි නාටකවලට රැවටෙන්නේ නැතුව මේ හෙළ භාෂාවේ සහ සැබෑ කතනේ තියෙන බලය සහ රස්නය තේරුම් ගන්න කියලා තමයි මේ කියන්නේ. තේරුණාද? රතු වෙච්ච කමුල් පොම්බුලේ දිගම දිගහන් යදි උඹේ පන්දුවේ රතු පන්දුවෙන් දුන්න උඩ පන්දුවේ මැද පන්තියක් නෑ මැද පන්තියේ මැද පන්තියේ මැද පන්තියේ මැද පන්තියක් නෑ මැද පන්තියේ මැද පන්තියේ මැද පන්තියේ මැද පන්තියක් නෑ මැද පන්තියේ දෙනන් නොවේ සැනසෙන දෙනන් නොවේ තියෙනවා මේවත් ලොවේ කේවල් කරන්න එපා ගෙමත් මගේ කීවත් නොකීවත් තියෙනවා තේවත් මේ තියෙනවා තේවත් මේ ඉතින් මේ දේවත්වය කියන දෙයින් අදහස් කරලා තියෙන ඇත්තටම මම හිතන විදිහට අර දේවත්වය යන්නේ ඇති අద్భుත ගැඹුරු ස්වභාවය සහ සමාජයේ සැඟවුණු පැත්ත අන්ඩර්ග්‍රවුන්ඩ් සීන් ටික තමයි මේකෙන් මේ දේවත්වය කියන එකෙන් සංකේතවත් කරලා තියෙන්නේ. ඒ විදිහට තමයි ඉවර වෙන්නේ. ඉතින් සමස්තයක් ලෙස ගත්තාම දැන් ඔයාලට මේකේ සින්දු අහගෙන යනකොට ඔයාලට අහුවෙන්නේ නැති ලේරින් ඇන්ඩ් ඇඩ්ලිප් ටිකක් තියෙනවා. දේවත්වයේ මේ අතරේ වගේ ඒ වගේ ඒ වගේ කොටස් වල බැකින් වෝකල්ස් ඇඩ්ලිප් සහ ස්ටීරියෝ පෑනින් දකුණට වමට ශබ්දය බෙදලා ගානට බැලන්ස් කරලා තමයි ඒක දීලා තියෙන එක මරු. එකෙන් අර මේකේ ට්‍රැක් එකේ අර විඩ්ත් එක වැඩි කරලා තියෙනවා. සුපිරි ට්‍රැක් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි. ඉතින් ඔයාලට මේක ඇහුවා මේක ඕවරෝල් ගත්තාම දැන් අපි විනාඩි 20ක් 25ක් තිස්සේ වගේ දැන් මේ සින්දුවේ ට්‍රැක් එක ගැන මෙලඩි එක ගැන ඒක කොහොමද හැදෙන්නේ. එතකොට මේකේ සමහර වචනවල තේරුම අපිට සාමාන්‍ය අදහසක් ගන්න මම ඒක අපි කතා කරා වගේ. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක වෙන්නේ. ඉතින් අහන්න සින්දු අහන්න මේ වගේ සින්දු අහන්න ඒවා තේරුම් ගන්න ඒවයි කියලා තියෙන දේවල් ඔළුවට දාගන්න. ඉතින් මේ වගේ සින්දුවක් අහන එක ඇත්තටම වටිනවා. මොකද අපේ මනසත් දියුණු වෙනවා, අපේ සිතුවිලි දියුණු වෙනවා. එතකොට අලුත් ආකල්ප අපේ ජීවිතවල ඇඩ් වෙනවා. හොඳ සිතුවිලි එනවා. එතකොට සමාජය ගැන අපිට එනවා යම්කිසි අවබෝධයක්. ඒ නිසා මේ වගේ නිර්මාණ බලන්න, මේවා තේරුම් ගන්න try කරන්න. ඉතින් අද වීඩියෝ එක ඔහොම තමයි ඉවර වෙන්නේ. ඉතින් ඔයාලට මොනවද දැනගන්න දෙයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් කරලා තින්නේ. ඔයාලගේ අදහස් දක්වන්න. අපි මේ සවුන්ඩ් ප්‍රශ්නයක් තියෙනවා කියලා ගොඩක් අය කියනවා. ඉතින් සවුන්ඩ් ප්‍රශ්න අපි ඊළඟ වීඩියෝ එකකින් නම් අපි ඒක හරි ගස්සගෙන යනවා. ඉතින් අදට අපි ඉතින් මේ සීන් එක ඉවර කරමු. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. ඔයාලගේ අදහස් පල්ලෙන් දාන්න. අපිව subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.